ප්‍රසාද් සිරිවර්ධන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබිලා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කෝල් එකක් දීලා මේ මගේ සේවාදායකයාට කියනවා වැඩසටහනක ඔහු විසින් තමන්ගේ මන්ත්‍රීවරයෙක් විදිහට ඒ වගේම පුරවැසියෙක් විදිහට ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඔහුට උපරිමයෙන් තියෙනවා. අදාළ අයිතිය පාවිච්චි කරලා ඔහු විසින් රූපවාහිනී වැඩසටහනකදී ගිහිල්ලා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන විමර්ශනයේදී යම්කිසි කට උත්තරයක් ගන්න ඕනේ කියන කාරණේ තමයි සඳහන් කිරීම කරලා තිබ්බේ. නමුත් කුමන දවසකද කුමන ප්‍රෝග්‍රෑම් එකකද ඒ වගේම තමයි කුමන කාරණයක් සම්බන්ධයෙන්ද කියන දේ සම්බන්ධයෙන් අපිට ලිඛිතව දැනුවත් කිරීමක් කරලා තිබෙන්නේ නැහැ. හුදෙක් කෝල් එකක් පමණයි දීලා තිබ්බේ. මේ තියෙන්නේ පොලිස්පතිතුමාගේ නිල කාර්යාලයෙන් නිකුත් කරපු RTM 101 දරන පොලිස්පති චක්‍රලේඛය. මේ පොලිස්පති චක්‍රලේඛයේ මොනවද තියෙන්නේ? මේ පොලිස්පති චක්‍රලේඛයේ තියෙන්නේ යම් කිසි කෙනෙක්ට පොලිසියකට කැඳවීමක් කරනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා කියන්නේ පොලිසියේ ස්ථානයක්. නිවැරදි පරිදි ඔහුව දැනුවත් කළ යුතුයි. නමුත් අවාසනාව කියලා කියන්නේ රටේ ඉන්න ව්‍යවස්ථාදායකයේ ඉන්න ප්‍රධාන පෙළේ සමාජිකයෙක්ටත් කතා කරද්දී පොලිස්පතිතුමාගේ චක්‍රලේඛ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි, අපි ඒක අමතක කරමු. හැබැයි මතක තියාගන්න ජනතාවගේ අනුල්ලංඝනීය අයිතියක් ජනතාව විසින් පාවිච්චි කළ හැකි අයිතියක් මොකක්ද? තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඒක කාවවත් බය කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කාවවත් බය කරන්න උත්සාහ කරනවා නම් ඒක සුදුසු නෑ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට සුදුසු නැති කාරණයක්. අපි අපේ දැනුම් දීම පරිදි කොච්චර අඩුපාඩු තිබ්බත් මේ පොලිස්පති චක්‍රලේඛ උල්ලංඝනය වෙලා තිබ්බත් අද අපි ජනතාව වෙනුවෙන් පෙනී සිටින මේ නියෝජිතයව අරගෙන ආව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිල්ලා අදාළ විමර්ශනයට සම්පූර්ණ සහයෝගය අපි ලබා දීම කරා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තියෙන ලැජ්ජ සහගත සූදානම් නොවීම මෙච්චර ජනතාව මගේ දරුවා ඉන්නවා. මගේ දරුවා 6 වසරේ දරුවෙක්. ඒතර මගේ දරුවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මගේ දරුවා දන්න දෙයක් නැහැ. මව්පියෙක් විදියට මම දන්න දෙයක් නැහැ. මං හිතන්නේ ගුරුවරු දන්න දෙයක්වත් නැහැ. නමුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුල් තැන තියාගෙන කරන්න හදනවා රටට අනවශ්‍ය නුසුදුසු දේවල්. ඒවා වල අන්තිම ප්‍රතිඵලය මොකක්ද? මේ වගේ තමන්ගේ අයිතිවාසිකම් පාවිච්චි කරන අපේ විපක්ෂයේ දීප්තිමත් චරිත මේ විදියට හැල්ලුවට ලක් කරලා බය කරන්න උත්සාහ කරනවා. මං හිතන්නේ එතුමා බය වෙන චරිතයක් කියලා. ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා මේ වගේ අත්දැකීමක් මට ලබා දුන්නාට. මොකද මම මීට කලින් උසාවියකට ගිහිල්ලා නැහැ. මේ වගේ දේවල් වලට මම සම්බන්ධ වෙලා නැහැ. අද දවසේ කරන මේ වගේ අමාරු දේවල් තමයි අනාගතයේ දවසක අත්දැකීම් ලෙස භාවිතා කරන්න. නිසා ආණ්ඩුවට ඉස්සලා ස්තුතිවන්ත වෙනවා. මේ වගේ සෙල්ලම් ආණ්ඩු මේ වගේ පොඩි දේවල් කරන්න ඕනේ. ඒ හරහා අපිට ලැබෙන අත්දැකීම් ප්‍රමාණය විශාලයි. ඊළඟ එක තමයි මෙතනට යන තැන ඉඳලා ආණ්ඩුවට කියන්න දේවල් ටිකක් තියෙනවා. රටේ ජනතාව වෙනුවෙන් කොහොමත් අපි රටේ ජනතාව වෙනුවෙන් ළමයි 41 ලක්ෂයක අයිතිවාසිකම් වෙනුවෙන් ඒ දරුවන්ට අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය වෙනුවෙන් ඒ අධ්‍යාපනය පිළිබඳව තියෙන හැඟීම කඩවීමට එරෙහිව කතා කිරීම තමයි මේ මොහොතේදී මෙතනට එන්න හේතුව බවට පත් වෙන්නේ. මෙතනට පැමිණෙන තැන ඉඳලම තියෙන ප්‍රශ්න ටික තමයි ඩිජිටලයිසේෂන් ගැන පිළිබඳව මහා ලෝකෝට කතා කළාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තවම කොලයක ලියලා තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඊළඟට මේ ආයතනය ගැන ආණ්ඩුවට කියන දෙයක් තියෙනවා. මේ ආයතනයේ බාර ඇමතිවරයාට කියන දෙයක් තියෙනවා. මේක ඇතුලේ මේ මුළු ගොඩනැගිල්ලම වවුල් ගඳයි. මේ රාජකාරී කරන මිනිස්සු කොහොමද මේවල වැඩ කරන්නේ? ආවේ නීතිය සැමට ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ රටේ නීතිය බිඳ වැටලා තියෙන්නේ කියලා මේක හැදුවොත් මේ රට ගොඩනගා ගන්න පුළුවන් කියලා ආපු ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන ලංකාවේ ප්‍රධානම තැනට ඕන කරන පහසුකම් ටික දීලා නැහැ. එතනට ගියාම ඕන කෙනෙකුට පේනවා මම මේ කියන ටික රැකියාව කරන අයත් මම මේ කතාවට එකඟ වෙයි දැකපුවාම ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න අන්තර් සබඳතා ටික පරිගණක අතර සබඳතා ටික මේ මොකක්වත් කරන්නේ නැතුව ලංකාවේ නීතිය මීට වඩා හොඳට ක්‍රියාත්මක කරන්න බෑ. ආණ්ඩුවට ඉස්සලා මේක කියලා ඉන්නවා. මාව ගෙන්නපු වැඩේ කරන්න යාමේදී මේ මිනිස්සු ලබන දුෂ්කරතාවය පිළිබඳව ඉස්සලා කියනවා. රටේ මිනිස්සුන්ට රටේ මහ ජනතාවගේ බදු මුදල් වලින් ලංකාවේ මිනිස්සුන්ට සේවය කරන්න ඕන නම් මේ ආයතන මීට වඩා ශක්තිමත් කරන්න ඕනේ. එවිට ආයතනය සහ
මිනිසුන් අතර පවතින සබඳතාවයේ පුළුල් වෙනවා. තාම ටයිප් කරලා යන්නේ වොයිස් රෙකෝඩින් අරගන්නේ නැහැ. වොයිස් එක ටයිප් කරන සිස්ටම් ගෙනල්ලා නැහැ. මොකක්වත් කරලා නැහැ. ඉතින් නීතිය පිළිබඳව විශ්වාසය ජනතාවට වැඩි වෙන්න නම් අඩු කාලයකින් කාර්යක්ෂමව මේ ආයතන ක්‍රියාත්මක වෙන විට මේ ආයතන වල සේවය කරන අයටත් පහසුවක් බවට පත් වෙනවා. ඒ නිසා ආණ්ඩුවට මේ අවස්ථාව මට බලන්න අවස්ථාව ලබා දීම පිළිබඳවත් ස්තුතිවන්ත වෙනවා. ඊළඟ කාරණාව තමයි මේ අද දවසේ ඉන්න කියලා කියන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කරන සාකච්ඡාවේදී මොඩියුල් එකක තිබුණායයි කියන තිබුණ විස්තරයක් මම රූපවාහිනී නාලිකාවකදී කිව්ව එක පිළිබඳව අහන්න තමයි එන්න කියලා කියන්නේ. මේ ප්‍රශ්න කිරීම වලදී මම තීරුම් ගත දෙයක් තියෙනවා. මේකෙන් ආණ්ඩුව අපේක්ෂා කරන අරමුණු කීපයක් තියෙනවා. එකක් තමයි විපක්ෂයේ മന്ത്രിවරු ආණ්ඩුවට විරුද්ධව නගන හඬ නවත්ත ගන්න ආණ්ඩුවට මාරු වුණාවක් තියෙනවා. දෙවැනි වුණාව තමයි අපිට තොරතුරු ලබා දෙන අයගේ බය කරන්න තොරතුරු ලබා දීම නවත්තන්න. ඉතින් ජනතාව മന്ത്രിවරුන්ට තොරතුරු ලබා දුන්නොත් ඒ තොරතුරු රටේ හමුවේ කියනවා. තොරතුරු ලබා දීම බිය ගන්නවන්නට ආණ්ඩුවට උවමනාවක් තියෙන බව පේනවා. තුන්වෙනි අරමුණ තමයි මේ වැඩසටහන් වලට අපිව ගෙනෙන රූපවාහිනී නාලිකාවලට යම් ආකාරයක බලපෑමක් කිරීමේ අරමුණින් තමයි මේ වැඩසටහන අද දවසේ මට එන්න කියලා කිව්වේ. ඉතින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සම්බන්ධව මම වැඩසටහනකදී කිව්ව කතාවකට අවශ්‍ය මූලාශ්‍ර කොහෙන්ද ලැබුණේ මම ඒක දැනගෙන හිටියේ කොහොමද? ඔන්න ඔය වගේ කාරණා ටිකක් පිළිබඳව තමයි කිව්වේ. ඉතින් ඒකට යම් කාලයක් ගත වුණා. ආණ්ඩුවට නැවත කියනවා පාපිසි වගේ මේ බෝකු ගානේ එහෙම නැත්නම් තැන් තැන් වල රස්තියාදු ගගහා ඉඳලා රටේ මිනිසුන්ගේ ජීවිත පිළිබඳව තීරණය ගන්න සුදුසු තත්වයට පක්ෂයේ විසින් ගෙනල්ලා තල්ලු කරපු මිනිස්සු වගේ නෙවෙයි. අපි ගොඩක් වැඩ කරන මිනිස්සු. කාලය අපිට අතිශය වැදගත්. ඒ නිසා ආණ්ඩුවෙන් ඉල්ලනවා අපේ කාලේ නාස්ති නොකර ඔය පාපිසි අරගෙන මේ වැඩවලට භාවිතා කරන්න කියලා. ඊළඟ කාරණාව තමයි ආණ්ඩුවට නැවත දෙයක් කියනවා. මේ වැඩිහිටියෝ වගේ කටයුතු කරන්න ළමයි වගේ වැඩ කරන්න එපා. ජනාධිපතිතුමාටත් කියනවා වැඩිහිටියෙක් වගේ වැඩ කරන්න මේක ළමා ආණ්ඩුවක් වගේ පෙන්වන්න උත්සාහ කරන්න එපා. වැඩිහිටියෙක් වගේ හැසිරෙන්න කියලා හැමෝගෙම ඉල්ලනවා 159 ඇතුළු සියලු දෙනාගෙන්. මේක වැඩිහිටියෝ කරන රටක්, ළමයි කරන රටක් නෙවෙයි. ළමයින්ගේ පෙළපොත්වලට කරුණු ඇතුළත් කරන්නේ වැඩිහිටියෝ. ඒ ඇතුළත් කරන වැඩිහිටියන්ගේ කරුණු බලන්නේ වැඩිහිටියෝ. වැඩිහිටියන් කරනු ලබන ලිංගික ක්‍රියාකාරකම් ළමයි දැනගන්න උවමනාවක් නැහැ. ලිංගික අධ්‍යාපනය වෙනයි. ලිංගික කටයුතු සිද්ධ කරන්නේ කායෙක්ද කියලා තීරණය කිරීම වෙනයි. ඒක තමයි මේ දෙකේ පැටලිලා තියෙන එක. ඊළඟ එක තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව රටේ මහ ජනතාව විසින් එහෙම නැත්නම් മന്ത്രിවරු විසින් එහෙම නැත්නම් ආගමික නායකයන් විසින් මේ පිළිබඳව ප්‍රශ්න කරද්දී ආණ්ඩුව ඒක වෙන තැනකට ගන්න උත්සාහ කරමින් ඉන්නවා නිරන්තරයෙන්ම. මේක කාන්තා විරෝධයක්. ඇමති ධූරය දරන්නේ කාන්තාවක් නිසා ඒකට විරුද්ධව තමයි මේ වැඩේ කරන්නේ කියලා. ඒ වගේ තාම පටු තැනකට ආණ්ඩුව මේ විශාල ප්‍රශ්නය ගෙනියමින් ඉන්නවා. මට ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව කියන්න තියෙන දේ තමයි අධ්‍යාපන ඇමති ධූරය දරන මිනිස්සයා සම්බන්ධයෙන් මිසක වෙන අය සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් නැහැ. මම දිගින් දිගටම ආමන්ත්‍රණය කරන්නේත් ওই වචනේමයි. මොකද ওই ප්‍රශ්නේ මට ආපු පළවෙනි මොහොතේ මම තීරුම් ගත්තා මේක කාන්තා පිරිමි ප්‍රශ්නයක් නෙවෙයි. අධ්‍යාපන ඇමති ධූරය දරන මිනිස්සයාගේ වගකීම් විරහිත ක්‍රියාකාරීත්වය පිළිබඳව තමයි රටේ මහ ජනතාව ආගමික නායකයන් മന്ത്രിවරු ප්‍රශ්න කරමින් තියෙන විපක්ෂයේ മന്ത്രിවරු ඇතුළුව. එහෙම නැතුව මේක ගුරුවරු සියලු දෙනා. එහෙම නැතුව මේක මේ කාන්තා පිරිමි ප්‍රශ්නයක් නෙවෙයි. ඊළඟ එක තමයි මේ ප්‍රශ්නය කොයිතරම් උඩුදුවල තියෙනවද කියලා කියනවා නම් මම දැක්ක ලාල්කාන්ත ඇමතිවරයා ස්වාමින් වහන්සේලාට ආමන්ත්‍රණය කරන විදිය. වනචාරියා එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේලාට පනවලා තියෙන ශික්ෂාපද හේතුවෙන් ඒ අය එරියස් එකක ඉන්නවා. ඒ එරියස් එක තමයි මේ පිට කරන්න කියලා මම රටේ මිනිස්සුන්ගෙන් අහනවා, මේ රටේ ආගමික නායකයන්ගෙන් අහනවා, ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා ඔබ ගෙනාපු පාලන තන්ත්‍රය මේකද? ඔබ ඉල්ලුව සිස්ටම් චේන්ජ් එක මේකද? මේ රටේ තියෙන හරපද්ධතියට මේ අය හරහා මෙහෙම ප්‍රහාරයක් එල්ල කරලා මේ රටේ නීතිය නැතුව රීති වලින් ක්‍රියාත්මක කරන මේ ආගමික සංස්ථාව විසින් රටේ සාමය ඇතුළු මේ සියල්ල පවත්වාගෙන යන පද්ධතියට මේ ආණ්ඩුව කරන්න හදන විනාශය පේන්න ඕනේ රටේ මිනිස්සුන්ට. ඒ නිසා මේක තමයි මේ මොහොතේ ක්‍රියාත්මක වන සිස්ටම් චේන්ජ් එක. හැබැයි රටේ ජනතාව බලාපොරොත්තුනේ මෙහෙම එකක් පිළිබඳව නෙවෙයි. ඉතින් අපි දිගින් දිගට මේ පිළිබඳව අදහස් දක්වනවා. මේක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුවටත් කියනවා ඔබට පුළුවන් ඩිජිටල් ත්‍රස්තවාදීන් දාලා අපේ මතය විකෘති කරන්න. ඔබට පුළුවන් මේ වගේ කතා කියපු එකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනල්ලා අපේ කතා නවත්තන්න. මේ එකකින්වත් ඔබට නවත්තන්න බෑ. අවසානයේදී අසාර්ථකත්වයට අවුරුදු 1කමාරක් විතර තිස්සේ තමන්ගේ රටේ පාලන තන්ත්‍රයේ ගෙන යමින් ඉන්න මේ ආණ්ඩුව අවසානයේදී නැවත වතාවක් ආයුධ අතට අරගෙන විපක්ෂයේ මිනිස්සුන්ට ආයුධ වලින් උත්තර දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකයි මම කිව්වේ පටන් ගද්දිම ආණ්ඩුවේ අයට වැඩිහිටියෝ වගේ වැඩකරන්න, ළමයි වගේ ඔබ වැඩකරන්න ගිහිල්ලා අපි විනාශයන් දෙකක් දැක්ක ඔබ විසින් කරපු. මේ වතාවෙත් ඔබ නැවතේ වගේ එකට යන්න එපා. වැඩිහිටියෝ වෙන්න. දැන් ළමයි නෙවෙයි. ඒ කාලේ ඔයාලා ළමයි තාම ළමයි වගේ හැසිරෙනවා. ළමා මානසිකත්වයෙන් අයින් වෙලා වැඩිහිටියෝ වගේ කටයුතු කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
है ना? अभी हम भी